Hi my cuties, welcome back to my YouTube channel. ඔන්න ඉතින් තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලව බලන්න මම මේ උදෙන්ම සැස්ති වෙන්නේ. ඉතින් අද වැහිබර කාලගුණයක් තියෙන දවසක්. ඒ වගේම මට මේ දවස්වල චුට්ටක් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් මූඩ් එකත් ෆික්ස් කරගන්නම එක මං හිතුවා අද ඔයාලත් එක්ක මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා ෂෙයා කරගන්න ඕනි කියලා. වෙනද වගේම මං උදෙන්ම නැගිට්ට ගමන් බොන උණු වතුර එක බීලා ඊට පස්සේ මම යන්නේ මගේ රූම් එක අස් කරගන්න. ඉතින් නිදාගෙන නැගිට්ටට පස්සේ බෙඩ් එක ක්ලීන් කරලා ඊට පස්සේ මගේ රූම් එක පොඩ්ඩක් අස්පස් කරලා මොකද මේ දවස් ටිකේම මට අසනීපෙන් හිටපු නිසා මුකුත්ම කරගන්න ලැබුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ ටෙඩීලා කලෙක්ෂන් එක. ඔයාලා දන්නවනේ මං ටෙඩී බෙයාලාට ගොඩක් ආසයි කියලා. ඉතින් චූටි කාලේ ඉඳන්ම එකතු කරපු පළක් ඒවා නම් මං අයින් කරලා තියෙන්නේ. ඉතින් අලුත් ටෙඩි බෙයාලා දෙතුන් දෙනෙක් මගේ කලෙක්ෂන් එකට ඔන්න එකතු වෙලා තියෙනවා. ඉතින් පුරුද්දක් විදිහට හැමදාම වගේ රැට මම කොණ්ඩේ ගොතාගෙන තමයි නිදාගන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවනේ. ඉතින් අදත් ඔන්න කොණ්ඩේ ගොතලා තිබ්බ කොණ්ඩේ මම ලැහුවා. ඊයේ රෑ තිබ්බ ලොකු ඔලුව කැක්කුමක්. ඒක නිසා අම්මා මගේ ඔලුවට තෙල් රත් කරලා දැම්මා. ඉතින් ඒ හින්දා මට හිතුණා අද නාගන්න ඕනි කියලා උණු වතුරෙන්. මොකද මේ දවස් ටිකේම මට උණ හැදිලා හරිම අමාරුවෙන් තමයි හිටියේ. මගේ YouTube channel එකට අලුතෙන් එකතු වෙච්ච නංගිලාට තමයි මම මේ පණිවිඩය අරන් එන්නේ. කලින් මගේ vlogs බලපු අය මේ tricks එක දන්නවා. ඉතින් මං හැමදාම කියනවා වගේ උදේට නැගිටලා අපි හොඳට ලොකු ගැට ලිහන පනාවකින් අපේ කොණ්ඩේ මෙන්න මේ විදිහට පල්ලෙහාට දාලා 100 පාරක් විතර හොඳට පීර ගන්න ඕනේ. ඒකෙන් අපේ මොළයට ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඉතින් මොකද අපි රෑ පැය 6ක් විතර තිස්සේ එක විදිහටම නිදාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට උදේ නැගිට්ටහම කොණ්ඩේ පල්ලෙහාට දාලා හොඳට පල්ලෙහාට පීරන්න 100 පාරක් විතර පීරන්න. ඒකෙන් අපේ මොළයට ලේ ගමනාගමනය වැඩි වෙනවා. හරි, එහෙනම් අලුතෙන් එකතු වෙච්ච නංගිලත් ඒ ට්‍රික්ස් එක අමතක නොකර කරන්න. ඔන්න සතියකට විතර පස්සේ අද තමයි මම එළියට බැස්සේ. ඉතින් මේ දවස්වල ගස්වල මල් පිපිලා මං හිතන්නේ වරවැස්සත් එක්ක මල් පිපෙන කාලෙද කොහෙද මේ. ඒක නිසා අපේ අම්මගේ කටුලොවි ගහේ මල් පිපිලා ඒව බිම හැලිලා හැමතැනම. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මගේ සුදු මල් ගහ. මේකේ කාලෙකට තමයි මල් හැදෙන්නේ. ඉතින් මාර ලස්සනයි. හැදෙනකොට මුළු ගහ පුරාවටම සුදු පාට රෙද්දක් කොතලා වගේ ඒ තරම්ම ලස්සනයි. ඉතින් අපේ අම්මගේ හැම මල් වෙන ගහකම අද මල් පිපිලා හුඟක් හරිම ලස්සනයි. මේ තියෙන නිල් කටරොඩු මල් වල ඒකෙත් පිරීලා මල්. ඉතින් මල්ලක්ම අපේ අම්මා හවසට කඩනවා මල්. කඩලා අපේ එහා පැත්තේ ගෙවල් වලටත් අපේ අම්මා මන් දැකලා තියෙනවා මල් දෙනවා. ඉතින් අපේ මෙන්න සංකොටේ ඉන්නවා. එයාවත් පොඩ්ඩක් උදේ පාන්දර හුරතල් කරන්න එපැයි, නැත්තම් එයාගේ හිතට හරි නෑ. ඉතින් එයාවත් ඔන්න ඔහම හුරතල් කරලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ නාගන්න. ඉතින් උණු වතුර උණු කරලා තමයි අද නාගන්න ඕනේ. මොකද සනීප නැති වෙලානේ මම හිටියේ. ඒක නිසා එකපාරට සීතල වතුරෙන් නාන්න එපා කියලා අම්මා කිව්වා. ඉතින් දැන් මම ගෑස් එකේ නෙමෙයි ලොකු වතුර ප්‍රමාණයක් රත් කරගන්න ඕන නිසා මම දරලිපේ තමයි උණු වතුර ටික රත් කරගන්න හදන්නේ. ඉතින් මම මුට්ටිය හෙව්වා ළමයි හම්බුනේ නැහැ. බැරිම තැන
මෙහෙම තාච්චියක් වගේ එකක් තාච්චිය නෙමෙයි මේක සාස්පානක් හම්බුණා ඒකට මම වතුර ටික රත් කරන්න තිබ්බා ඊට පස්සේ තමයි දැක්කේ ලිප පිටිපස්සේ මුට්ටිය තියනවා කියලා බලන්න ඉතින් මගේ සිහිය වතුර එක රත් වෙන අතරතුරේ මම ඉක්මනට ඇවිල්ලා දත් ටික මැදගත්තා නැත්තම් වතුර එක දාගත්තට පස්සේ දත් මදින්න හිටියොත් වතුර එක නිවෙනවා හරි ඉතින් මල්ලිට කියලා ඊට පස්සේ මම වතුර එක දාගත්තා බේසමට නැත්තම් මම ඕක ඇඟේ හලාගෙන පුච්ච ගන්නවා මං කලින් දාපු වීඩියෝ එකක නංගි කෙනෙක් අහලා තිබුණා මම පාවිච්චි කරන ෂැම්පෝ එකයි එතකොට බොඩි වොෂ් එක ඒව මොනවද කියලා. ඉතින් මම බොඩි වොෂ් පාවිච්චි කරනවා අඩුයි පාවිච්චි කරනවා සන්සිල්ක් එකේ බොඩි වොෂ් එකක්. ඉතින් ගොඩක් දුරට මම සබන් තමයි පාවිච්චි කරන්නේ බේබි සබන්. ඉතින් මේ දවස්වල මගේ ෆේවරිට්ම ෆේස් වොෂ් එක තමයි විව්‍යා එකේ එන මෙන්න මේ ෆේස් වොෂ් එක. හරි ඉතින් මම උණු වතුරෙන් හොඳට ඔන්න නාගෙන ආවා මාරම සහනයක් තියෙන ළමයි සතියකට කිට්ටු වෙන්න මට නාන්න හම්බුන්නේ නැහැ අසනීප වෙලා හරිම අමාරුවෙන් හිටියේ මේ දවස්වල වෛරස් එකක් යනවානේ ඉතින් ඒක හැදුනාම මාරම අමාරුයි ඇඟට දැන් මාර සහනයක් මට දැනෙනවා නාගත්තට පස්සේ මගේ සුවඳ බොඩි ලෝෂන් එකයි ඩියෝඩ්‍රන්ට් එකයි ලිප් බාම් එකයි තමයි මම ගෙදරට ඉන්නකොට යූස් කරන්නේ. ඉතින් එළියට කොහේ හරි යනවා නම් තව ඒවා පාවිච්චි කරනවා. ගෙදරට ඉන්නකොට මම මේ තුන තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ බොඩි ලෝෂන් එක ගැන මට කියන්න ඕනේ මේක ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ එන බොඩි ලෝෂන් එකක් මේක හරිම සුවඳයි මේක අපේ අම්මා තමයි මට ගෙනත් දුන්නේ මම ඒක කකුල් දෙකට අත් දෙකට තමයි යූස් කරන්නේ ඇත්තටම ඇඟේ අර මගේ මේ දවස්වල අර පොඩක් ඩ්‍රයි වෙන ගතියක් තියෙනවා ඒක අඩු වුණා ටිකක් මෙන්න මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරලා හරි ඉතින් මගේ කට සනීප නැති නිසා මේ දවස් ටිකේම හරිම තිත්තයි නිකන් කට නිකන් මොනවාද කාලා වගේ තිත්තයි හරිම අමාරුවෙන් හිටියේ ඉතින් අපේ අයියාගේ අම්මා මට ඒගොල්ලන්ගේ ගෙදරින් නෙල්ලි ලොවි ගෙනත් දුන්නා දැන් මම මේ හදන්නේ අච්චාරුවක් දාන්න සෑහෙන කාලෙකින් මං අච්චාරුවක් කෑවේ නෑ ඒක නිසා මට හිතුණා ඒකෙන් අච්චාරුවක් දාලා අද කන්න ඕනේ කියලා. ඉතින් මල්ලිත් හිටියා ගෙදර. මල්ලි මමයි තමයි අච්චාරුව හැදුවේ. මම ඉතින් ඉස්සෙල්ලාම නෙල්ලි ටික හොඳට වංගෙඩියට දාලා කොටා ගත්තා. ඊට පස්සේ ලොවි ටික හොඳට කොටාගෙන ලුණු චුට්ටකුත් දාලා සීනි චුට්ටකුත් දාලා මේකට ගම්බිරිස් එතකොට විනාගිරි චුට්ටක් විනාගිරි ගොඩාක් දාන්න එපා. චුට්ටක් දාන්න. දාලා හොඳට මික්ස් කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන විනාගිරි අපේ ගෙදර සීනි තිබ්බේ නෑ ළමයි එදා. වාජනේ උරලා තමයි සීනි ටික දාගත්තේ. සීනි තාත්තා හවසට ගෙයින් ඉඳලා තියෙන්නේ දවල් ඉවර වෙලා තමයි තිබුණේ. හරි එහෙනම් මගේ රසම රස අච්චාරු එක රෙඩි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. දැන් නම් වෙලාව 5 මාරට විතර ඇති. ඉතින් අපේ අම්මා හදලා දීපු රසම රස තේකත් බීලා ඊට පස්සේ මම පහන තියලා ගාත කිව්වා. Sang
මේ දවස්වල මං හරි ආසාවෙන් දෙයක් කරනවා. මම මේක කාලෙකට කලිනුත් ආසාවෙන් කරපු දෙයක්. ඒ තමයි කොස්ට්‍රිච් මහන එක. මගේ රූම් එකේ මම මහපු කොස්ට්‍රිච් වලින් මහපු දෙකක් තියෙනවා. එකක් සමනලේකුයි මලකුයි. අනිත් එක මොකක්ද කියලා මට මතක නැහැ. ඉතින් මං මේ මහන්නේ ඔයාලට නිකන් ආච් එකක් වගේ පේනවත් ඇති. මම මහන්නේ උඩරට නැට්ටුවෙක්. ඉතින් මේ දවස්වල මගේ ලොකුම වැඩේ ඒක තමයි. ඉතින් මම අනිවාර්යෙන් ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරන්නම් ඔයාලට බලන්න මේක මහල් ඉවර වෙලා ෆයිනල් ලුක් එක කොයි වගේද කියලා. මේ පේනද? කන්න බෑ අපිට දෙයක්. එයාට දෙන්න ඕනේ කන කණ එක. ඉවරයි දුන්නේ නැත්නම් අපිට. හරිම කරදරයක් කියලා තියෙනවා. ඔන්න ඉතින් දවස් ගානකට පස්සේ අපේ අම්මගේ රස තෝසයක් කන්න තමයි අද රෑට අපි මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපේ අම්මා ඕන අද රෑට කන්න තෝසේ හදනවා. අපේ අම්මගේ තෝසේ එයාගේ සාම්බාරු හොද්දයි අර මිරිස් සම්බෝලේ ඒකයි පුදුම තරම් රසයි ළමයි. අම්මගේ රස තෝසෙත් කාලා ඊට පස්සේ අම්මා ඉඟුරු දාලා ප්ලේන් ටිකක් හදලා දුන්නා. ඒකත් දීලා දැන් තමයි දවසේ අමාරුම කොටස ඔන්න කරන්න යන්නේ. බෙහෙත් බොන එක. මම නම් ජීවිතේ කරන්න අකමැතිම දේ තමයි මේ බෙහෙත් බොන එක. ඔයාලත් ඒ වගේද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් බලන්නකෝ මෙතන පැකට් කීයක් තියනවද කියලා. මට නම් බෙහෙත් දැක්කහමත් ඔළුව කැක්කුමයි. පැනඩෝල් බෙත්තක්වත් ඇතරම් මම බොන්න කැමති නැහැ. ඉතින් මේ දවස්වල හැමතැනම වෛරස් එකක් යනවා. ඒක නිසා හරිම අමාරුයි ඒක හැදුනහම. ඉතින් බෙහෙත් ටික බීලා අපි හම්බෙමු. බෙහෙත් බිව්වා. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් වෙලාව 10:35යි. ආයේ මේ වගේ ලස්සන day vlogs වලින් හම්බ වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාලව ලස්සන තවත් දවසකින් හම්බ වෙමු. අදට මම ගිහින් එන්නම්. මාව subscribe කරන්න. ඉස්සරහත් ලස්සන vlogs ගොඩාක් ඔයාලා වෙනුවෙන් මම අරගෙන ලෑස්ති. ඉතින් ඒව බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Love you. Bye.